හෙල්ලෝ යාලදින් සාධන පිළිගන්නවා ටෙක් බයි කවි YouTube channel එකට. හරි යාලදින් අද අපි බලමු කොහොමද අන්තර්ජාලය use කරලා නොමිලේම සල්ලි උපයන්නේ කියලා. ඊළඟට මෙන්න මේ වැඩේට කිසිම ආයෝජනයක් කරන්න නැහැ. ඉතින් අද අපි බලන්නේ YouTube channel එක කරා සල්ලි හොයන විදිහ. ඉතින් අද අපි කරන්න යන ටාගට් කරන්නේ USA country එක. ඉතින් නම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකෙන් සෙට් වෙමු. ඉතින් ඔයාලා මුලින්ම මම මේ දාන වීඩියෝ එක බලලා ඉන්නකෝ. මෙන්න මේ වගේ වීඩියෝ වල ඕන තරම් YouTube එකේ උඩට පල්ලෙහාට යනකොට shorts යටතේ දැකලා ඇති. ඉතින් අද අපි කරන්න යන්නේ මෙන්න මේ වගේ වීඩියෝස් හදලා කොහොමද YouTube එකට අප්ලෝඩ් කරලා කොහොමද මොනිටයිසේෂන් ගන්න කියලා. ඉතින් නම් වැඩි කතා නැතුව අපි යමු කොහොමද මෙන්න මේ වැඩේ කරන්නේ කියලා. හරි ඉතින් ඔයාලා මුලින්ම මෙන්න මේ වගේ වීඩියෝ එක TikTok එකෙන් හරි Instagram එකෙන් හරි watermark නැතුව ඕන තරම් වෙබ්සයිට් තියෙනවා. අන්න ඒ වෙබ්සයිට් එකට දාලා download කරගන්න ඕනේ. ඉතින් ඔයාලා මෙන්න මේ වගේ වීඩියෝ download කරගෙන ඊට පස්සේ ඔයාලා Google එකට ගිහිල්ලා මේ වගේ වීඩියෝ ක්ලිප් එකකුත් ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ වීඩියෝ ක්ලිප් එකක් නම් මම නම් මේ ෆොටෝ එක අරගෙන ඉෆෙක්ට් එකක් තමයි දාගත්තේ. ඉතින් ඔයාලටත් ඕන නම් ඒ වගේ හදන්නත් පුළුවන්. නැත්නම් ඔයාලා කොහෙන් හරි මෙන්න මේ වගේ වීඩියෝ ක්ලිප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ වීඩියෝ ක්ලිප් දෙකම ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලා යන්න ඕන ඔයාලගේ එඩිටින් software එකකට. ඉතින් මම දැන් මෙන්න මේ වැඩේට යූස් කරන්නේ InShot කියන app එක. ඉතින් මම මේ විදිහට InShot app එක ඕපන් කරගන්නවා. හරියටම මේ විදිහට InShot app එක ඕපන් කරගෙන create new යටතේ වීඩියෝ ගිහිල්ලා මෙන්න මෙතනින් create new කියන එක ටච් කරගන්නවා. ඉතින් ඊට පස්සේ මේ වගේ ඔයාලා gallery එකට යනවා. ඉතින් ඔයාලා ඊට පස්සේ ඔයාලා මුලින්ම download කරගත්ත අර physics shot එක තියෙන්නේ. අන්න ඒ shot එක මෙතනින් select කරගන්න ඕනේ. මම දැන් මෙතනින් අන්න ඒ shot එක select කරගන්නවා. හරියටම මෙන්න මේ විදිහට මම මේ physics shot එක මෙතෙන්ට add කරගත්තා. ඉතින් ඔයාලා ඊට පස්සේ මෙන්න මේ shot එක එක සැරයක් click කරගෙන මෙන්න මේ විදිහට මෙතනින් crop යටතේ මේක ඔයාලට කැමති ගානට resize කරගන්න ඕනේ. ඉතින් දැන් මම මෙන්න මේ ගානට තියලා මේක පොඩ්ඩක් උඩට අදිනවා. ඉතින් මෙන්න මේක මේ විදිහට උඩට අදිනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට පේන ඇති pip කියලා එකක් තියෙනවා. ඉතින් මෙන්න මේකට ගිහිල්ලා මම අර Einstein ගේ වීඩියෝ download කරගත්තේ. අන්න ඒ වීඩියෝ මෙතෙන්ට add කරගන්නවා. ඉතින් ඒක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේක මම resize කරගෙන මෙන්න මේ විදිහට යට බාරකට add කරගන්නවා. ඉතින් ඔයාලට පොඩ්ඩක් මේක ලොකු කරලා තියාගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට මේක මෙතෙන්ට add කරගන්නවා. ඉතින් ෆුල් වීඩියෝ එක ඉවර වෙනකම් මෙන්න මේක තියෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ හරි ලකුණ ක්ලික් කරලා මෙතන ටෙක්ස්ට් කියලා එකක් තියෙනවානේ. අන්න ඒකේ new text කියන එකට ගිහිල්ලා මෙතනින් ඔයාලා type කරගන්න ඕනේ physics කියලා. ඊළඟ මේ විදිහට physics කියලා type කරගෙන මෙතනින් ඔයාලා කැමති font එකක් දෙන්න ඕනේ. මම දැන් මෙන්න මේ font එක දෙනවා. ඉතින් ඊට පස්සේ මේකට outline එකක් දෙන්නත් ඕනේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේකේ අකුරු අතර පරතරය පොඩ්ඩක් අඩු කරලා මේක මේ විදිහට පොඩි කරලා මෙන්න මේ විදිහට මැදින් තියාගන්නවා. හරියටම මේ විදිහට මම ඒක මැදින් තියාගෙන මේක මම ඇඩ් කරගන්නවා වීඩියෝ එක ඉවර වෙන තැනම. හරියටම මේ විදිහට මම මේක ඇඩ් කරගන්නවා. ඉතින් ඔයාලට ඊට පස්සේ මෙන්න මේ වීඩියෝ ක්ලිප් එකේ සවුන්ඩ් එක තියෙන්නේ. අන්න ඒක පොඩ්ඩක් අඩු කරගන්න ඕනේ. මේ විදිහට මම දැන් ඒක 50%ක් විතර දානවා. ඉතින් ඊට පස්සේ ඔයාලා YT audio library එකෙන් හරි මොකෙන් හරි audio clip එකක් download කරගන්න ඕනේ. මම දැන් මෙතනින් වීඩියෝ එක audio එක තමයි මේ export කරගන්නේ. ඉතින් මම දැන් මෙන්න මෙතනින් screenshot යටතේ මම download කරගත්ත වීඩියෝ එකක් තියෙනවා. අන්න ඒකේ audio එක මෙතෙන්ට extract කරගන්නවා. ඉතින් මෙන්න මේ වීඩියෝ එකේ audio එක තමයි මම extract කරගත්තේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ හරිය මම මේක crop කරලා ගානට වීඩියෝ එක ඉවර වෙනකන් හදා ගන්නවා. හරියටම මෙච්චරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා සාමාන්‍ය වීඩියෝ එක එක්ස්පෝර්ට් කරන විදිහට මෙතනින් සේව් දීලා එක්ස්පෝර්ට් කරන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මේ දවස්වල ට්‍රෙන්ඩින් යන වයිරල් ෂෝට් එකක් ලේසියෙන්ම හදාගන්නේ. හරියටම අද මම හිතනවා ඔයාලට අදගෙන අපේ වීඩියෝ ගොඩක් යූස්ෆුල් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලා අදගෙන අපේ වීඩියෝ ගොඩක් යූස්ෆුල් වුණා නම් channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. ඉතින් අමතක නොකර ඔයාලගේ පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් හැමෝටම ජය වේවා.